අපි අද විශේෂයෙන්ම මේ මාධ්‍ය සාකච්ඡාව කැඳවන්නේ අපි බලාපොරොත්තු වෙනවා කොළඹ මැරතන් කියන මැරතන් ධාවන තරඟය මේ අවුරුද්දේ පවත්වන්න විශේෂයෙන්ම ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවත් ඒ වගේම මළල ක්‍රීඩා සංගමයත් එකතු වෙලා ලංකාවේ විශාල මැරතන් ධාවන තරඟයේ විදියට පවත්වන්න තමයි අපි අද මේ සාකච්ඡාව කරන්නේ. ඒ වගේම අපි අද අපේ ලෝගෝ එක මේ තරඟය සම්බන්ධයෙන් අපි ජනගත කරනවා. අද ඉඳලා අපි මේ මැරතන් තරඟය වෙනුවෙන් වැඩ කටයුතු ආරම්භ කරනවා. මේ කොළඹ මැරතන් තරඟය අපි පවත්වන්න තීරණය කරේ අපි ගිය අවුරුද්දෙත් මේක පවත්වන්න තීරණය කළා. යම්කිසි හේතු කාරණා නිසා අපි කල් දැම්මා. නමුත් මේ වසරේ අපි අනිවාර්යෙන් මේක පවත්වන්න තීරණය කළා තියෙනවා. මොකද අපේ අමාත්‍යාංශයේ වගකීමක් තමයි ලංකාවේ ක්‍රීඩාව සංවර්ධනය කිරීම සහ දියුණු ක්‍රීඩා සංස්කෘතියක් ඇති කිරීම. ඉතින් මේ හැම ක්‍රීඩාවක් වෙනුවෙන්ම අමාත්‍යාංශය විශේෂයෙන්ම ආණ්ඩුව මැදිහත් වෙලා මුදල් ආයෝජනය කරලා ඒකට රටේ ක්‍රීඩාව නගා සිටුවීමට අවශ්‍ය කරන වැඩ කටයුතු කරන එක තමයි අපේ අමාත්‍යාංශයේ වැඩේ විදියට තියෙන්නේ. ඒතකොට සමහර ක්‍රීඩාවන් මේ වෙනකොට ඇදගෙන වැටලා තියෙනවා. ඒ ක්‍රීඩාවන් වලට අපි මැදිහත් වෙනවා. අපි මේ අවුරුද්දේ දින 3ක සයිකල් සවාරියක් අපි කරා. පළවෙනි වතාවට අමාත්‍යාංශය මැදිහත් වෙලා ඒ වගේම අපි තරඟාවලි ගණනාවක් මේ අවුරුද්ද ඇතුළත අමාත්‍යාංශය මැදිහත් වෙලා කරන්න බලාපොරොත්තු වෙනවා. එයින් එක වැඩසටහනක් තමයි මේ කොළඹ මැරතන් කියන වැඩසටහන. මේක කොළඹ මැරතන් 2026. මේ වැඩසටහනේ අපි බලාපොරොත්තු වෙන්නේ අර අපි කලින් කතා කරපු අපේ රටේ දියුණු ක්‍රීඩා සංස්කෘතියක් ඇති කරන්න. අපි දැනටමත් මේ අපේ රටේ ක්‍රීඩාව වෙනස් කරගන්න අවශ්‍ය කරන ඕන කරන නීති රීති අනපනත් වෙනස් කරමින් සංශෝධනය කරමින් ගිහිල්ලා තියෙනවා කරලා තියෙනවා. ඊට අමතරව අපේ රටේ මේ සෑම ක්‍රීඩාවක්ම නගා සිටුවන් අපි වැඩ කරමින් යනවා. මොකද ක්‍රීඩාව කියන්නේ ඒ ක්‍රීඩාව කරන අයට ඒ ක්‍රීඩාව අතිශය වැදගත්. ඒක ක්‍රිකට් වෙන්න පුළුවන්, පාපන්දු වෙන්න පුළුවන්, ඇත්ලටික්ස් වෙන්න පුළුවන්, රගර් වෙන්න පුළුවන්. මේ සියලු ක්‍රීඩාවන් අපේ අමාත්‍යාංශය යටතේ තියෙනවා. ඒ වගේම අපේ රටේ මේ සියලුම ක්‍රීඩාවන් වලට මැදිහත් වෙන ක්‍රීඩකයෝ ඉන්නවා. ඒක නිසා අපේ වගකීම තමයි මේ ක්‍රීඩාවන් නගා සිටුවීම ලංකාව ඇතුලේ සෑම ක්‍රීඩාවක්. මේක ලොකු ක්‍රීඩා, පොඩි ක්‍රීඩා, ජනප්‍රිය ක්‍රීඩා, ජනප්‍රිය නැති ක්‍රීඩා කියලා අපි වර්ග කරන්නේ. ජනප්‍රිය නැත්නම් අපි ජනප්‍රිය කරනවා. අපිට ජාත්‍යන්තර තලයේ ජයග්‍රහණ අත්පත් කරගන්න පුළුවන් ඒවා අපි ඒ මට්ටමට සංවර්ධනය කරනවා. ඒක නිසා අපි සියලුම අංශවලට අවධානය යොමු කරමින් තමයි මේ වැඩේ කරන්නේ. ඒතර මේකට අද මේ සාකච්ඡාවට සම්බන්ධ වෙනවා අපේ අමාත්‍යාංශයේ ලේකම්තුමා අරුණ බණ්ඩාර මහත්තයා. ඒ වගේම ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අච්චුදන් මහත්මයා, ඒ වගේම මළල ක්‍රීඩා සංගමයේ සභාපති බිමල් විජේසිංහ මහත්මයා සහ මේ මැරතන් තරඟයේ සංවිධායක මණ්ඩලය වෙනුවෙන් ජයලාල් රත්නසූරිය මහත්මයා මේ සාකච්ඡාවට අද මාත් එක්ක සම්බන්ධ වෙනවා. අපි මේ කොළඹ මැරතන් තරඟය 2026 අපි බලාපොරොත්තු වෙනවා සැප්තැම්බර් 13 වෙනිදා. සැප්තැම්බර් 13 වෙනි ඉරිදා කොළඹදී පවත්වන්න. ඒතර මේකේ ඔබ දන්නවා මැරතන් තරඟවල තියෙනවා ෆුල් මැරතන් එකක් තියෙනවා කිලෝමීටර් 42.195ක. ඒ වගේම හාෆ් මැරතන් එකක් තියෙනවා 21 කිලෝමීටර් 21.097ක. ඒ වගේ කිලෝමීටර් 10 මැරතන් තියෙනවා කිලෝමීටර් 5 තියෙනවා ෆන් රන්ස් කියලා. ඒ වගේම කිඩ්ස් මිනි රන් කියලා කිලෝමීටර් 1.2 අතර තරඟ පවත්වනවා. ඉතින් මේකේ අපි මේ
ආකෘති කිහිපයක මේ තරඟය පවත්වන්න අපි බලාපොරොත්තු වෙනවා. මේක ෆුල් මැරතන් එකක් විදියට කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ අතරම හාෆ් මැරතන් එකක් ඒ වගේම 5-10ත් අපිට මේ තරඟයට ඇතුළත් කරගන්නේ කොහොමද කියලා අපි සාකච්ඡා කරලා තියෙනවා. ඒක තමයි අපේ වැඩසටහන. ඒතර මේ මැරතන් වැඩසටහන ඇතුලේ මේ කොළඹ මැරතන් එක ඇතුලේ අපි දේශීය මෙන්ම විදේශීය තරඟකරුවන් පවා සම්බන්ධ කරගන්න උත්සාහ කරනවා. මොකද අපේ රටේ මේ මැරතන් ධාවනය සම්බන්ධයෙන් විශේෂ දක්ෂතාවයේ තියෙන ක්‍රීඩකයෝ ඉන්නවා. හැකියාව තියෙන ක්‍රීඩකයෝ ඉන්නවා. මේ සියලු දෙනා විශේෂයෙන්ම පාසල් ක්‍රීඩකයින් මේ තරඟාවලියට සම්බන්ධ කරගන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මේකට සම්පූර්ණ මූල්‍ය අනුග්‍රහය අපි ක්‍රීඩා අමාත්‍යාංශයෙන් තමයි අපි දායකත්වය ලබා ගන්නේ. අපි හොඳ ත්‍යාග මුදලක් මේ සියලු තරඟකරුවන්ට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. මොකද ක්‍රීඩාවේ සංවර්ධනය වෙනුවෙන් අපිට තව මේ තරඟාවලිය සඳහා අනුග්‍රාහකයන් අපිට සම්බන්ධ වෙනවා නම් අපි ඒ අයත් මේකට සම්බන්ධ කරගනවා. අපි ඒ අයටත් මේකට ආරාධනා කරනවා. නමුත් විශේෂයෙන්ම ලංකාවේ මලල ක්‍රීඩා සංගමයත් අපිත් මැදිහත් වෙලා තමයි මේ කොළඹ මැරතන් 2026 තරඟය අපි පවත්වන්න සූදානම් වෙලා තියෙන්නේ. මොකද මේක අපිට බ්‍රෑන්ඩ් එකක් කරගන්න ඕන. ඔබ දන්නවා ලෝකයේ තියෙනවා මැරතන් තරඟාවලි අපි ගත්තොත් චිකාගෝ මැරතන්, එහෙම නැත්නම් ටෝකියෝ මැරතන්, ලන්ඩන් මැරතන් මේ වගේ ලෝකයේ ප්‍රසිද්ධ මැරතන් තරඟාවලි තියෙනවා. ඒවා කාලයක් ගිහිපුවා. අපි ඒ මට්ටමට මෙන්න මේ කොළඹ මැරතන් කියන තරඟාවලිය ගේන්න අපි උත්සාහ ගන්නවා. විශේෂයෙන්ම සංචාරක ආකර්ෂණයක් එක්ක ලංකාවේ කොළඹ අපිට ලෝකයේ ඇතුලේ ප්‍රචලිත කරන්නත් මේ මැරතන් තරඟයෙන් අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම ලංකාවේ ක්‍රීඩාව දියුණු කිරීම, ක්‍රීඩා සංස්කෘතියක් ඇති කිරීම, පාසල් ක්‍රීඩකයන්ට අලුත් ක්‍රීඩකයන්ට අවස්ථාවක් ලබා දීම, ඒ වගේම ජාත්‍යන්තර තලයට ලංකාවේ ක්‍රීඩාව අරගෙන යාම කියන කාරණා එකතු කළා තමයි අපි මේ කොළඹ මැරතන් 2026 තරඟය සංවිධානය කළා පවත්වන්න තීරණය කරන්නේ. මේක තමයි මගේ අදහස.